මට ගොඩක් විදියට සපෝට් කරා ස්ටඩි ඇඩ්වයිස් එක. ඒ විශේෂ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර ගැනීම ඉතා අපහසු කාර්යයක් කියලා මම හිතාගෙන හිටියේ. නමුත් මම පිවිදිට ආශියා. මම ආවේ තංගල් ඉඳන්. මම Facebook එකෙන් තමයි ස්ටඩි ඇඩ්වයිස් එක ගැන දැනගන්නේ. මම මාතර බ්‍රාන්ච් එකට ආවා. මගේ ස්ටුඩන්ට් වීසා එක ගැන විස්තර ගන්න. මිස් පුන්සරා තමයි මාව කන්සල්ට් කරේ. මම වීසා එකට ඇප්ලයි කරලා සති 3ක් ඇතුළත මගේ වීසා එක ආවා. මම වයිබ් එඩියුකේෂන් එකේ ICT HND එකට තමයි ඇප්ලයි කරලා තියෙන්නේ. මට ගොඩක් විදියට සපෝට් කරා ස්ටඩි ඇඩ්වයිස් එක. මිස් පුන්සරා තමයි ගොඩක්ම මට සපෝට් කරේ මගේ පස්සෙම ඉඳගෙන හැම දෙයකටම වගේ. විදේශගතවීම මගේ දුවට තිබූ එක්තරා බලාපොරොත්තුවක්. ඒ විශේෂ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර ගැනීම ඉතා අපහසු කාර්යයක් කියලා මම හිතාගෙන හිටියේ. නමුත් මගේ දුව අන්තර්ජාලයෙන් සොයාගත් ස්ටඩි ඇඩ්වයිස් ආයතනයට පැමිණීමෙන් මට ගැටලුව ඉතාමත් ඉක්මනින්ම නිරාකරණය කර ගැනීමට මට හැකියාව ලැබුණා. ඉතින් මෙතෙන්දී අපට විශේෂයෙන්ම විදේශ පිළිබඳ විදේශ විශ්වවිද්‍යාල පිළිබඳ දැනුමක් ලොකුවට නොතිබුණත් මේ ආයතනයට පැමිණීමෙන් පසුව දියණිය මේ පුන්සරා එම කාර්යභාරය පිළිබඳව අපිට වඩා බර උහුලමින් අපිට ඊටම කෙටි කාලෙකින් තමයි මේ සෑම සියලු දේම ඉෂ්ට සිද්ධ කරලා දුන්නේ. අපි නිරතුරුවම ඇය සමග සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වන සෑම මොහොතකදීම ඇයගේ කාර්යභාරය අපේ කාර්යභාරයට වැඩි මැනවින් ඉෂ්ට සිද්ධ කළා. ඒ ප්‍රතිඵලයක් තමයි තව නොබෝ දිනකින් මගේ දුවට විදේශගත වීමට ඒ වාග්ය උදා වීම. ඉතින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ස්ටඩි ඇඩ්වයිසර් ආයතනයට සහ ඒ කාර්ය මණ්ඩලයට මෙවැනි බාරදූර කාර්යයක් කරට අරගෙන ඉතා ඉක්මනින් ඒ දරුවන්ගේ සිහින ඉෂ්ට සිද්ධ කිරීමට ඔවුන් දරන වෑයම. මෙවැනි ආයතන තුලින් මම දකින්නේ ඒ බොඳ වී යන සිහින සැබෑවක් කිරීමට අවස්ථාවක් ලැබීම. මෙවැනි කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමෙන් මෙම දරුවන්ට අන්තර් විශ්වවිද්‍යාල පිළිබඳව අධ්‍යයන කටයුතු සාර්ථකව කර ගැනීම සඳහා තවදුරටත් සහයෝගය විදේශගත වීමෙන් පසුවත් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙම කාර්ය මණ්ඩලයට මෙම කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට වූ කැපවීම පිළිබඳව විශේෂයෙන් ස්තුතිය පුද කරමින් මෙම කාර්යයේදී විශේෂයෙන් නියැලුණු ඒ පුන්සරා දියණියටත් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. ස්තුතියි.